ටෙමු යස් කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මෙන්න මේ almost sold out කියන එක. ඉතින් ඔයා ටෙමු එකෙන් ඔයාගේ ආසම අයිටම් එකක් ඕඩර් කරන්න යද්දි මේ අයිටම් එක උඩින් ඔයාට බලාගන්න පුළුවන් වෙනවා almost sold out කියලා. ඉතින් ඒක දැකපු ගමන් ඔයා හිතනවා මේ අයිටම් එක බයි කරන්න බෑ, මේක ස්ටොක් ඉවරයි කියලා. ඔයා මේ ප්‍රොඩක්ට් එක ස්කිප් කරලා යනවා. ඉතින් මේ almost sold out කියන්නේ මොකද්ද? ඉතින් අපි මේ almost sold out කියන ප්‍රොඩක්ට් එකක් ඕඩර් කරොත් අපිට ලැබෙයිද? ඉතින් ලංකාවේ ගොඩ දෙනෙක් මේ almost sold out කියන එක වැරදියට තමයි තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් මේ almost sold out කියන්නේ මොකක්ද කියලා අද වීඩියෝ එකේදී අපි කතා කරනවා. ඉතින් ඔයාත් online shopping වලට කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාමගේ channel එකට අලුත් කෙනෙක්ද? අදම මගේ වීඩියෝ එකක් බලන්නේ. එහෙනම් පහලින් තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. I've been dreaming on in my head. ඉතින් ගොඩක් අය මේ almost sold out කියන එක දැක්කම මං හිතන්නේ අපිට මේ item එක buy කරන්න බෑ. මේක අපේ ගෙදරට එයිද, අපේ සල්ලි ටික කපා ගනීද කියලා. ඉතින් මේ almost sold out කියන එක ටෙමු එකෙන් අපිට කියන්නේ මේක ගොඩක් හොඳට සෙල් වෙන ප්‍රොඩක්ට් එකක්. ඒ වගේම මේක ගොඩක් පොපියුලර් ප්‍රොඩක්ට් එකක් කියලා. ඉතින් මේගොල්ලෝ මේක ගොඩක් සෙල් කරගන්න තමයි මේ මාකටිං ට්‍රික් එක යොදාගෙන තියෙන්නේ. ඉතින් මං කියනවට ඔයා almost sold out කියන ප්‍රොඩක්ට් එක ක්ලික් කරලා buy කරලා බලන්න. මේගොල්ලෝ අපිට කිසිම ඉෂුව එකක් නැතුව මේක buy කරන්න දෙනවා. ඉතින් බැරි වෙලාවත් ඔයා ඕඩර් කරන්න යන ප්‍රොඩක්ට් එක sold out වෙලා තිබ්බොත් මේ ටෙමු එකෙන් අපිට ඒ ඕඩර් එක දාන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන කිසිම බයක් ඔයා තියාගන්න එපා. ඉතින් මං හිතනවා ඔයාට ප්‍රශ්නයක් වෙලා තිබ්බ almost sold out කියන එක ගැන ලොකු අවබෝධයක් ඔයා මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාලා අනිත් යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයා මගේ channel එක තාම subscribe කරලා නැද්ද? එහෙනම් පහලින් තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ටෙමු app එක ගැන තියෙන අදහස් ගැටලු ඔක්කොම පහලින් comment එකක් දාගන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු මේ වගේ brand new වීඩියෝ එකකින් කවින්ත ටෙක්නික් YouTube channel එකෙන්.